සදනාදන් එළියේ ඉන්නව නේද මේ කවුද ඉන්ස්ට්‍රක්ටින් කට්ටිය ඉන්නව නේද නිශාන්ත අයගොල්ලෝ ඉන්නවනේ නිශාන්ත අය තියෙනවනේ හරි 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 ඊට පස්සේ ආගන්න සදනාදන්න දැන් මෙහෙමයි කතා නතන ආගන්න එහෙම තමයි ළමයින්ට එක එක වෙන්න පුළුවන් දැන් මන් දන්න ළමයෙක් හිටියා ඉස්සර ඒ ළමයා කිසි ප්‍රශ්නයක් නැහැ ඒ ළමයා කිසි වැරද්දක් නැහැ අර ඒ ළමයා පොඩි කාලේ මේ මගේ වයසේ කෙනෙක් ගැන මම මේ කියන්නේ මගේ යාළුවෙක් ඇත්තට. එතකොට එයා දැන් පොඩි කාලේ එයා 3 වසරේදී 4 වසරේදී වගේ මේ ඒකල තාත්තා අමියගේ. එතකොට දැන් 3 වසරේදී 4දී වගේ 4 වසරේදී වගේ ඒ ළමයාට ගෙදර ෆෝන් එකට ලෑන්ඩ් ෆෝන් එකට තාත්තා අමියගේ යුද්ධ කාලේ කාලේ ඒකල යුද්ධ දිනවනේ. තාත්තා එතකොට යාපනයේ පැත්තේ ඉන්නකොට එකපාරට ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල්ලයක් ඇවිල්ලා මේ ළමයා තමයි ආන්සර් කරලා තියෙන්නේ. හරිද? එතකොට ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් කරපු මිනිස්සයා කියලා මේ තාත්තා නැති වුණා කියලා. හරිද? ඒතර ඒ ළමයාට ආපු ෂොක් එකට ඒ ළමයාට අදටත් සම්පූර්ණ හරියට කියන්නේ හොඳට ඉන්නවා. ඒ ෂොක් එක අදටත් බලපානවා. එකපාරට ඒ වෙලාවේ ෂොක් වෙච්ච එක දැන් සාමාන්‍යයෙන් හොඳට ඉන්නවා. ඉඳලා එකපාරට අවුලක් වෙනවා. ඒ කියන්නේ බොරුවට කියලා දින ඇත්තම තාත්තා නැතිලා නැහැ. කියන්නේ hina වෙන්න නෙමෙයි ඒක මාර කේසයක්. කියන්නේ අර මනුස්සයා තරහට හිතාමතා කරපු වැඩක් එක වෙන කෙනෙක්. තරහට හිතාමතා කරපු වැඩක්. හිතන්නකෝ. කියන්නේ නිකන් බය කරන්න ගෙදර කට්ටිය ඒ කාලේ යුද්ධ කාලේ බයයිනේ මිනිස්සු ගොඩක් බයයිනේ අමීක එහෙම තම්මල තාත්තලා ඉන්නකොට. තරහට කරපු වැඩක්. එතකොට මේ අන්තිමට ඒ ළමයාට ඒක තාම ඒ කම්පණයේ තියෙනවා. එහෙම දේවල් තියෙනවා. අපි ළඟ ඉන්න මිනිස්සු ඇතුලේ අපි දන්නේ නැති කතන්දර ගොඩක් තියෙනවා. අපි හැමෝම එක විදියට නෙමෙයිනේ. දැන් සමහරට හිතන්නකෝ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනයි කියලා. එක එක මිනිස්සයාට එක එක වර්ග වලින් ප්‍රශ්න තියෙනවා. මාර ප්‍රශ්න තියෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ තාම O level result ඇවිල්ලා නැහැ. හරි? දැන් ඔයාට හිතෙන්නේ නැද්ද නිකන් ගෙදර ඉන්නකම මම මේ කොලේ ඇමිනුවේ නෑ නේද? මගේ විභාගයක් මම වැරදියට ලිව්වත් දන්නේ නැහැ. මේකට ලියපු විදියට නම් ස්වර් එකටම ඒකක් එන එකක් නැති වෙයිද දන්නේ නැහැ. මට එනකොට මතකයි වගේ අන්තිම කොලේ බිම තිබ්බා වගේ. එහෙම තමයි හිත කියන ඒවා. එහෙම හිතෙනවා. සදනාදන. එහෙම හිතෙනවා. දැන් ඕක කන්ට්‍රෝල් කරගෙන අපි මෙන්ටලි ස්ට්‍රෝං වෙන එක තමයි අපේ පළවෙනි ගෝල් එක. දැන් මිනිස්සෙක්ගේ අවසාන වශයෙන් ජීවිතේ ගෝල් එක විය යුත්තේ ඒ මිනිස්සයාට ෆ්‍රීඩම් කියන එක හොයාගන්න එක. ඒ කියන්නේ නිදහස. එතකොට ඒකට නෙමෙයි අපි හැමදේම කරන්නේ. අපි හොඳට ඉගෙන ගන්නවා. නිදහස ඇතුලේ තියෙන පළවෙනි කාරණා තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක. කියනවාට ආර්ථික වශයෙන් නිදහස්. ඔයා තැනකට ගිහිල්ලා හොඳ රෙස්ටුරන්ට් එකකින් හොටෙල් එකකින් කණ්ඩ බොණ්ඩ වාට නැත්තම් වාට හොඳ ඇඳුමක් ඕනේ තැනකින් ගින් ප්‍රයිස් ටැග් එක බලන්න නැතුව ඇඳුමක් ගන්න ඔයා කැමති ආස ෆෝන් එකක් පාවිච්චි කරන්න ආස වාහනයක් පාවිච්චි කරන්න තියෙන නිදහස ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ආර්ථිකමය නිදහස. හරිද? ඒක එකක්. එතකොට ඔය නිදහස ඇතුළේ තියෙන ප්‍රධානම කාරණේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම්. ඒතර ඒක ගොඩනගන්න තියෙන හොඳම විදිහක් තමයි හොඳට ඉගෙන ගන්න එක. වෙන වෙන ක්‍රම හිනම අස්ථාවරයි. මේ තියෙනවා මේ නෑ. දැන් හිතන්නකෝ සමහරලාට එකපාර සල්ලි හොයාගන්න ආයි වැටෙනවා ඕන තරම් මිනිස්සු මේ ලංකාවේ එහෙම ඉන්නවා. එකපාරට ලොකු ගාණක් හම්බෙනවා ආයි ඊළඟ දවසේ හොම්බෙන් යනවා. මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ ෆ්‍රීඩම් එක ඇතුළේ තියෙන ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හදන්න තමයි අපි මේ හොඳට සහ ඒක හදන්න ගනිමින් ගෞරවයක් උපයා ගන්න තමයි හොඳට ඉගෙන ගන්න. හරිද? එතකොට මේ A level කියන එක ඔයාලා දන්නවද 1950 ගණන් වල විතර තමයි හරියට පටන් අරන් තියෙන්නේ. එදා ඉඳන් අද වෙනකම් දැන් අවුරුදු A level කියලා නෙමෙයි ඉස්සර කියලා දෙන්නේ.
අවුරුදු 70ක් විතර වෙනකන් අවුරුදු 70ක් 75ක් වෙනකන් මේ A level කියන එකට තියෙන ට්‍රෙන්ඩ් එක හැමදාම එක විදිහට තිබිලා තියෙනවා. ඒ කවදාවත් මේ A level කරන ළමයි ගාන එන්න එන්න අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා විතරයි විශේෂයෙන් සයන්ස් ස්ට්‍රීම් එක. එන්න එන්න වැඩි වෙනවා. මේ මම දැකපු කාලය ඇතුලේ විතර ළමයි 10 10 15 දක්වා වැඩිලා තියෙනවා. එන්න එන්න වැඩි වෙනවා සයන්ස් ස්ට්‍රීම් එකේ ළමයි. හරිද? ඉතින් හේතුව අම්මලා තාත්තලා හෝ මේ වැඩිහිටියෝ මේ සමාජයට ගිහිල්ලා එක එක රස්සා කරලා ඉඳලා අන්තිමට ඒගොල්ලන්ට තේරෙනවා ඉගෙන ගත්ත කට්ටියටත් තේරෙනවා ඉගෙන නොගත්ත කට්ටියටත් තේරෙනවා මේක තමයි ස්ටේබල්ම විදිහ කියලා. හරි? ඒ කියන්නේ මෙතනින් ඉගෙනගෙන දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙලා ඒ කියවන ජීවිතේ බැලන්ස් එක සල්ලිත් තියනවා, ඉතා හොඳ ජීවිතයකුත් තියෙනවා, ඉතා හොඳ පිළිගැනීමකුත් තියෙනවා. ඒක වෙන ෆීල්ඩ් එකකින් ගන්න අමාරුයි. ඒ ගන්න අමාරු නිසා තමයි සල්ලි තියෙන ෆීල් තියෙනවා. හරිද? හොඳ සල්ලි තියෙන ෆීල් තියෙනවා. දැන් පොල් වත්තක් එහෙම දාගත්තා නම් සල්ලි තියෙනවානේ. පොල් ගෙඩියක් 200යි. පොල් ගෙඩි පහක් විකුණුවාම 1000යි. නේ? මරුනේ. පොල් ගෙඩි පහ නෙමෙයිනේ පොල් ගහකින් කඩන්නේ. ඔයාම කඩුවත් පාඩු නෑ. හරි. ඒ නිසා මේ ආගන්න සදෙනාත සල්ලි තියෙනවා එහෙම සමහර කට්ටිය. සමහර කට්ටියට අර අහගන්නේ නැහැ සමහරව. සමහර කට්ටියට සල්ලි තියෙනවා. සමහර කට්ටිය දැන් ජීවිතේ එක එක ඇස්පෙක්ට්ස් තියෙනවා. එහෙම තියෙනේම තියෙනවා. මේ ඉංජිනේරින් මෙඩිසින් කියන එක ඔයාලා දැනගන්න ඕනේ. ඇයි මෙච්චර කාලයක් මෙච්චර උඩින් තියෙන්නේ කියලා මේ ලෝකේ. තියෙන්නේ මේක තමයි බැලන්ස්ම ෆීල්ඩ් එක හැම දෙයක්ම උපයා ගැනීම සඳහා ගෞරවයද සල්ලිද හැම දෙයක්ම උපයා ගැනීම සඳහා. තව ඒවා තියෙනවා සල්ලි හොයන්න පුළුවන් ඒවා. ගෞරවය හොයන්න පුළුවන් ඒවා තියෙනවා. සමහරවිට ගෞරවය තියෙනවා සල්ලි නෑ. එහෙමත් බෑනේ. එහෙනම් ගෞරවණීය විදිහට පාරිභාෂික කියන්න බෑනේ. ඒතර එහෙම ඒවත් තියෙනවා. සල්ලි තියෙනවා ගෞරවය නැති ඒවා තියෙනවා. ඔය සියල්ලම බැලන්ස් කරගෙන යන එකක් තමයි මේක. ඒකයි මේක මේ අවුරුදු 50ක් 60ක් තිස්සේම එක දිගට 1950 මේකට A level කියලා නෙමෙයි කියලා තියෙන්නේ. වෙන වෙන නම්. ඒතර මේ එක දිගට මේක තියෙන්නේ. ඒ නිසා මේ chance එක මිස් කරන්න එපා. හොඳ රිසල්ට් එකක් දාන්න. හොඳට මහන්සි වෙලා වැඩේ කොට දාන්න. හරිද? මේකෙන් හම්බෙන chances ඔයාලට හිතා ගන්නත් බෑ. සමහර ළමයි කැම්පස් එකේ first day එකේදී second day එකේදී ඕන තරම් යුනිවර්සිටි වෙන foreign university වල scholarship හම්බෙනවා full funded ඒවා. සමහරවිට කැම්පස් එකෙන් out වෙච්ච ගමන් හම්බෙනවා full funded ඒවා. දැන් මගේ යාළුවෝ නම් ඔක්කොම වගේ ගිහිල්ලා ඉන්නේ. 10ක් ගත්තොත් 8ක්ම ගිහිල්ලා ඉන්නේ full funded PhD එකට කරන්න. PhD එක කරන්න හම්බෙලා. සම්පූර්ණයෙන් ඒ කියන්නේ යා PhD එක කරනවාට යාට පඩියක් ගෙවනවා. හරි රිසර්ච් එකක් කරන්න රිසර්ච් කරනවට. ඒ නිසා මේකෙන් හම්බෙන chance එක විශේෂයෙන් මොරටුව සහ කොළඹ ටාගට් කරන්න මොරටුව සහ කොළඹ ටාගට් කරන්න ආයි තව අවුරුදු 6කින් ඇවිල්ලා කියන්නකො පාඩු වුණාද කියලා. ආයි ජීවිතේ කොච්චර වෙනස් වුණාද කියලා ඔයාලට හිතා ගන්නවත් බෑ හරිද? මොකද දැන් හිතන්නකෝ දියුණු රටක PR එකක් කියන්නේ හිතන්නකෝ ආ වෙන රටක පදිංචියට යනවා කියලා. වෙන රටක පදිංචියට යනවා වගේ දෙයකදී මං කියන්නේ එහෙම යන්න එපා. යනවා නම් PR එකක් හරි ගන්න සල්ලි තිබ්බා කියලා බෑ. සල්ලි තිබ්බට විතරක් බෑ. හොඳ අධ්‍යාපනික සුසුකම් තියෙන්න ඕනේ. ඒතර ඒක තමයි ලෝකේ වැලියු කරන දේ. ඉතින් ඉගෙනගෙන විතරක් වැඩකුත් නැහැ. සල්ලි විතරක් තිබිලත් වැඩකුත් නැහැ. ඔය දෙකම තියෙන්න ඕනේ. දෙකම තිබ්බොත් තමයි අර සුපිරි අයිඩියල් මිනිස්සෙක් වෙන්නේ. හරිද? ඒ නිසා දැන් අර ඉගෙන ගන්නේ නැතුව අර සල්ලි විතරක් තියෙන කට්ටියත් ඔයාලා දැකලා තියෙනවනේ අර රත්තරන් එහෙම දාගෙන එහෙම අතර වටේට රත්තරන් දාගෙන ඔහොම ඉන්නේ. දැක්කම කිව්වම රට ගොනෙක් කියලා. හරිද? එහෙම කට්ටියක් ඉන්නවා. ඒ නිසා මේකේ තියෙන්නේ දෙකම අයිඩියල් විදියට. ඒකයි මේකට මෙච්චර වැලියු එකක් මේ ලෝකේ තියෙන්නේ. ඒ වැලියු එක තේරුම් අරන් වැඩ කරමු. හරි. එතකොට මේ හරි නේද?